අද මගේ vlog එක ජර්නලින් ගැන. ජර්නලින් කියන්නේ අපේ ජීවිතේ අපිට දැනෙන හැඟීම්, සිතුවිලි කාටවත්ම හානියක් නැති හොඳ විදියට රිලීස් කරන්න තියෙන ලස්සන ක්‍රමයක්. ජර්නලින් වල බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඒ නිසාම තමයි ගොඩක් අය මේකට උනන්දු. ස්පෙෂල්ම දේ මේකෙන් අපේ ස්ට්‍රෙස් එක අඩු කරනවා. ඩේලි අපේ තියෙන ස්ට්‍රෙස් ලෙවල්ස් මැනේජ් කරගන්න උදව් වෙනවා. අපේ ප්ලෑන්ස්, ටාගට්ස් ලස්සනට පිළිවෙලට ටයිම් ටේබල් එකක් වගේ දකින එකෙන් නොදැනුවත්වම අපි ගාව ලොකු සෙල්ෆ් කොන්ෆිඩන්ට් එකක් ඇති වෙනවා. ඒ වගේම ටයිම් එක මැනේජ් කරගන්න උදව් වෙනවා. මොකද මේකෙදි අපි හැම දෙයකටම ලස්සනට ටයිම් එක ඒ වගේම ඩේට් රේන්ජ් වෙන් කරනවා. ජර්නලින් වලදී අපේ ස්කිල්ස් ඒ වගේම වීක්නසස් ගැන හොඳ අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ටාගට්ස් වලට යන්නේ කොහොමද? ඒ වෙනුවෙන් ගන්න ඇක්ෂන්ස් මොනවද? ඒකට යන ටයිම් කොච්චරක්ද? ප්‍රශ්න මොනවද? ඩේලි ප්‍රෝග්‍රස් එක මොකද්ද? මේ විදියට හැම දෙයක්ම ගැනම තියෙන අවබෝධය නිසා සාර්ථකව අපේ ටාගට්ස් වලට යන්න පුළුවන්. ඒ වගේම අපේ මතක ශක්තිය, අපේ ඇටෙන්ෂන් එක වැඩි කරනවා. ඒ නිසා ඔයත් මන් වගේ නිතරම වැඩ අමතක වෙන කෙනෙක් නම් මෙන්න මේක try කරලා බලන්න. ඒ වගේම තව benefit එකක් තමයි positive thoughts ඇති කරගන්නත් negative feelings වලින් ඈත් වෙන්නත් උදව් වෙනවා. අපේ little achievements ටිකෙන් ටික පිරෙනකොට නිකන්ම අපිව motivate වෙනවා. මේ හැමදේම එක්ක mentally physically සෞඛ්‍ය සම්පන්න නිසා නිතරම අපේ happy mood එක තියාගන්නත් උදව් වෙනවා. ජර්නලින් කරන වෙනස් මෙතඩ්ස් තියෙනවා. බුලට් ජර්නලින්, ඩේලි ජර්නලින්, ග්‍රැටිටියුඩ් ජර්නලින්, මෙන්ටල් හෙල්ත් ජර්නලින්, සෙල්ෆ් ඉම්ප්‍රූව් ජර්නලින්, බේබි ජර්නලින්, නේචර් ජර්නලින් ඒ වගේ. ඉතින් තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ඒවා තෝරගෙන අයිඩියාස් එකතු කරගෙන මේ ඔක්කොම එකම ජර්නල් බුක් එකකට අරගන්න පුළුවන්. අපි ඒකට කියනවා ෆ්‍රී ස්ටයිල් ජර්නලින් කියලා. ගොඩක් අය කරන්නේ මේ මෙතඩ් එක. ජර්නල් එකක් ලියන්න ස්ටෑන්ඩඩ් මෙතඩ් එකක් නැහැ. කොහොම වුණත් අපි හැම කෙනෙක්ම ජර්නල් එකක ලියන්නේ මෙන්න මේ වගේ දේවල්. goals and year plans. ඒ අවුරුද්ද ඇතුළත කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටික. ඊට පස්සේ monthly plans. මේක කලින් මාසේ 31 වෙනිදාට හරි ඒ මාසේ 1 වෙනිදාට හරි හදාගන්න පුළුවන්. ඊට පස්සේ monthly and daily task. ඒකදී අපිට ඒ එදිනෙදාට අවශ්‍ය to do list හදාගන්න පුළුවන්. bucket list ඒ කියන්නේ අවුරුද්ද පුරාම යන්න බලාපොරොත්තු වෙන තැන් කරන්න ආසාවෙන් ඉන්න වගේ දේවල් අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ little achievements, gratitude things, දවසේ සතුටු දේවල් සහ ස්තුතිවන්ත වෙන දේවල් ලියා ගන්න පුළුවන්. ලියන්න අකමැති අයට ඇප් එකක් තෝරගෙන ජර්නලින් කරන්න පුළුවන්. ජර්නලින් වලට නියමිත වෙලාවක් තියාගන්න try කළොත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේක හැමදාම එක දිගට කරන්න බැරි වුණොත් ස්ට්‍රෙස් වෙන්නත් එපා. අපේ හැම දවසක්ම එක වගේ නැහැ. ඉතින් මේක හරිම ෆ්‍රී ස්ටයිල් එකක්. මොකද මේක තව එක දෙයක්, එක වැඩක් නෙවෙයි. අපේ ජීවිතේ පහසු කරගන්න ඕන නිසා අපි ආසාවෙන් කරන දෙයක්. අපි ට්‍රැකර්ස් වැඩි කරගත්තොත්, අපේ හැබිට්ස් ප්‍රමාණය වැඩි කරගත්තොත් ජර්නල් එක කම්ප්ලෙක්ස් වෙනවා. මේකට සොලියුෂන් එක තමයි අත්‍යවශ්‍යම ගෝල්ස් 3ක් දාගෙන සෙටප් එක සරලව තියාගන්න පුළුවන්. ඩේලි ජර්නලින් ලියද්දී අපිට පුළුවන් ඒ දවසේ හයිලයිට්ස් ටික, ඒ වගේම ග්‍රැටිටියුඩ් වෙන දේවල් 3ක්, ඒ වගේම සතිය ගෝල් එක කම්ප්ලීට්ද වගේ සිම්පල් දේවල් වලින් අපිට ජර්නලින් කරන්න පුළුවන්. මේ ජර්නලින් කරන්න අමතක වෙනවා නම් අපිට පුළුවන් රිමයින්ඩර් එකක් සෙට් කරගන්න. ෆෝන් එකේ alarm එක නැත්තම් එක apps තියෙනවා. අපිට ඒව යූස් කරන්නත් පුළුවන්. එතකොට අපේ මොටිවේෂන් එක වැඩි වෙනවා. සරලව අපිට දවස් අවසානයේ බුලට් පොයින්ට්ස් 3ක් ලියන්න පුළුවන්. ඒ ටාස්ක් එක ඩන්ද, ඊට පස්සේ අපේ ෆීලින් එක කොහොමද, ටුමරෝ අයිඩියා එක. මේකෙන් ලස්සනට අපේ මේ හැබිට් එක මොටිවේට් කරගන්න පුළුවන්. ඔයත් මේ දේවල් ටික කරලා බලන්න. ඔයාටත් හරියටම ජර්නලින් කරගන්න පුළුවන් වෙයි.